මහ බැංකුවේ අධිපතිතුමා පිළිබඳ මූලික දේශපාලන ප්‍රශ්නයක් අද රටේ තිබෙනවා. කතා බහට ලක් වෙන වංචා දූෂණ පිළිබඳව මාතෘකාවක් අපි කවුරුත් දන්න මාතෘකාවක්. අපි කාටත් මතකයි මහ බැංකුවේ බැඳුම් කර සිද්ධිය එහෙම නැත්නම් මහ බැංකුවේ මහා වංචාව එළියට ඇවිල්ලා ඒ රටේ කතා බහට ලක් වෙලා මේ ආණ්ඩුවේ දැවැන්තම හොරකම බවට වංචාව බවට ඒකපත් වෙනකොට ආණ්ඩුවට දැවැන්ත අභියෝගයක් ආවා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාව නම් කරගෙන හිටියේ ටිකක් මිස්ටර් ක්ලීන් වගේ. ඒ වගේ මේ හොරකම් නොකරන ඒවට සම්බන්ධ නැති නායකයෙක් විදියට තමයි මිනිස්සු රටේ ජනතාව තුළ යම් අදහසක් ගොඩනැගිලා තිබුණේ. හැබැයි අපි දන්නවා කලින් පාලන කාලයේ 2001 වගේ කාලේ ගත්තත් ඊට කලින් ගත්තත් එතුමා කරාද නැද්ද කියන්න අපි දන්නේ නැහැ තාම. නමුත් එතුමාගේ ගෝලයෝ මේ රටේ ජනතාවට බෙදන්න ගෙන ආපු තහඩු ටිකේ ඊටන් හොරකම් කරගත්තා. ඒක අපි දන්නවා. ජනතාවට බෙදන්න ගෙන ආපු තහඩු ටික පවා හොරකම් කරා. වංචා කරා, දූෂණ කරා. ඒවට මොකක්වත්ම පියවරක් ගත්තේ නැහැ. දැන් මේ මහ බැංකු සිද්ධිය ඇති වෙලා මුලින්ම මේ ආණ්ඩුවේ මහා පරිමාණ හොරකම සහ වංචාව බවට ඒකපත් වෙනකොට රටේ මාධ්‍ය වලින් මේ පිළිබඳ මතයක් ගොඩ නගනකොට ඒ වගේම දේශපාලන ව්‍යාපාර පක්ෂ මේ සම්බන්ධයෙන් කතා කරනකොට මහා මැතිවරණය කිට්ටුවට ආවා. ඒ මහා මැතිවරණයේ වෙලාවේ ඒ ආසන්නයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය තමයි ඔහු අග්‍රාමාත්‍යවරයාට කිව්ව ප්‍රසිද්ධියේ මහ බැංකුවේ අධිපතිතුමාව ඉවත් කරන්න කියලා. ඒ ප්‍රකාශය ඔහු කළා. දැන් මේ රටේ කවුරුත් දන්නවා එතුමාගේ කාලය අවසන් වෙනවා ලබන මාසේ වෙනකොට. එතුමාගේ කාලය අවසන් වෙනවා. මහ බැංකුවේ අධිපතිතුමාගේ කාලය අවසන් වීම සිද්ධ වෙනවා ජූනි මාසෙට. එතකොට දැන් අග්‍රාමාත්‍යවරයාට මහ බැංකුවේ අධිපතිවරයාව ඉවත් කළ යුතුයි කියලා ප්‍රකාශ කරපු ජනාධිපතිවරයාට දැන් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. එදා බැඳුම් කර සිද්ධිය පමණක් නොවේ ඊට පසුවත් දිගින් දිගටම මහ බැංකුවේ අධිපතිවරයාට චෝදනා ඉදිරිපත් වෙනවා. ඉන් පසුවත් බැඳුම් කර සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් වෙනවා. එතකොට දැන් ජනාධිපතිතුමාට ඉඩක් ලැබිලා තියෙනවා ඔහුව නැවත පත් නොකර සිටීමට. මොකද අග්‍රාමාත්‍යවරයා නෙමෙයි මහ බැංකුව අධිපතිවරයාව පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්. ජනාධිපතිවරයා තමයි වෙනත් කෙනෙක් පත් කිරීම හෝ ඔහුගේ කාලය දික් කිරීම කළ යුතුව තිබෙන්නේ. දැන් අපිට බලන්න පුළුවන් ජනාධිපතිවරයාට මේ හොරකම් වංචා දූෂණ වලට එරෙහිව යමක් කරන්න සැබෑ ඌමනාවක් තිබෙනවා නම් මේ වෙලාවේ උට පුළුවන් කියෝ ඉන්නවා වෙනුවට ඒ වෙනුවෙන් තීරණයක් ගන්න. ඔහුගේ අතේ තමයි දැන් එම තීරණය තිබෙන්නේ. ඒ නිසා අපි ජනාධිපතිවරයාට බල කරලා කියනවා මේ මහ බැංකුව අධිපතිවරයාගේ කාලය කිසිසේත්ම දික් නොකළ යුතුයි කියලා. මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් මේ හොරකම් වංචා දූෂණ වලට එරෙහිව 2015 ජනවාරි 8 වෙනිදා පෙළ ගැහිච්ච සමස්ත ජනතාව වෙනුවෙන්ම අපි ජනාධිපතිවරයාට බල කරනවා මහ බැංකුව අධිපතිවරයාගේ කාලය කිසිසේත් දික් කරන්න එපා. ඔහුට යන්න අරින්න කියලා. මොකද ඔහු අයින් කරේ නැහැ. දැන් ඔහුට යන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඔහුට යන්න ඇරලා ඒකට සුදුසු ගැළපෙන කෙනෙක් පත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න කියලා. මොකද අග්‍රාමාත්‍යතුමාගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් සහ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ජනතාවට ප්‍රශ්න කීපයක් තියෙනවා. දැන් මේගොල්ලෝ පෙන්වන්න හදනවා දැන් වැඩ ප්‍රශ්න ආපු වෙලාවෙත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කෑ ගහලා කිව්ව රටට සාමාන්‍ය ජනතාව පීඩාවටපත් වෙන බදු වැඩි කිරීම කරන්නේ නැහැ කියලා.
ඒවා කරන්න සූදානම් වෙන ආර්ථික විශේෂඥයන්ට පැත්තකට වෙලා නිකන් ඉන්න කියලා කිව්වා. ඒගොල්ලන්ව ගෙදර යවනවා කියලා කිව්වා. ඒගොල්ලන්ට එරෙහිව කටයුතු කරනවා. ඒගොල්ලන්ට මේ සමාජය තේරෙන්නේ නැහැ කියලා කිව්වා. එහෙම කියලා ඔහු කිව්වා මේ සාමාන්‍ය ජනතාව මත දැවැන්ත බදු බර පැටවීමට එයා විරුද්ධයි කියලා. ඒකත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්න අය කියන්න පටන් ගත්තා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු කණ්ඩායම ජනතාව මත බදුබර පටවනකොට අපි ශ්‍රී ලංකාවේ අය ඒකට විරුද්ධව පියවර ගන්නවා. ජනාධිපතිතුමා දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වෙන විදියට බදු වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. එවැනි ප්‍රගතිශීලී කාර්යයක් වෙනුවෙන් තමයි අපි ආණ්ඩුව ඇතුලේ ඉන්නේ කියලා. දැන් ඒගොල්ලෝ නිතරම මේ කියන කතාව මේක. ඒ කියන්නේ හොරකම් වංචා දූෂණ වලට විරුද්ධයි, ජනතාව මත පීඩාවපත් කරනවට විරුද්ධයි. අපි මේක ඇතුලේ ඉඳන් යම් ප්‍රගතිශීලී වැඩ කොටසක් තමයි කරන්න කියලා. දැන් අද වෙනකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අර ගලේ පහරපු බලලගේ තත්වයට වැටෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් අපි කවුරුත් ඒ කතාව දන්නවා. ඒ කියන්නේ වහගන්න බැරි තැනක පැහැරුවට පස්සේ ඒත් බලලා වහගන්න දරන උත්සාහය විසින් මේවා හැම තැනම ගෑවෙනවා. හරි. පාර්ලිමේන්තු පාරේ බලලෙක් පැහැරුවා ඒත් එච්චර තමයි. ඒ ගලේ විතරක් නෙමෙයි. සිමෙන්ති පොලොවක වෙන්න පුළුවන්, ලෑල්ලක වෙන්න පුළුවන්. කොහේ වුණත් වෙන්නේ එකම සිද්ධිය. අද පාර්ලිමේන්තු පාරේ පහරපු බලලෙක්ගේ ගානට ආණ්ඩුව ඇතුලේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කට්ටිය පත් වෙලා තිබෙනවා විශේෂයෙන් ජනාධිපතිවරයා. දැන් අපි අහනවා සාමාන්‍ය ජනතාව මත බත් පැකට් එකේ මිලත් වැඩි වෙලා නම් දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කුමක්ද කරන්නේ? මේක බනිස් ගෙඩිය විතරක් වැඩි වුණා නම් එහෙම නැත්නම් පාම් පිටි බේකරි කර්මාන්තයට අදාළ පැත්තේ දේවල් විතරක් වැඩි වුණා නම් මේගොල්ලෝ කියන්නේ ඉඳ තියෙනවා එක්තරා ආකාරයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්භාවයක් තියෙන අය නිසා පාම් පිටි අධිරාජ්‍යවාදීන්ගේ එකක්. ඒ නිසා පාම් පිටි වලින් හදන ඒවා වැඩි වුණාට කමක් නැහැ. ජනතාව බත් කාපල්ලා මම ගමෙන් හොඳට බත් කාලා ආපු එක්කෙනෙක් කියලා කියන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ගුණදාස අමරසේකර මහත්තයා හරි නලින්ද සිල්වා මහත්තයා හරි ඔය වසන්ත වගේ කට්ටියක් ඉන්නවා. මේ වසන්ත නෙමෙයි. හරි. එහෙම කට්ටියක් ඉන්නවා මේ රටේ මේ ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඉන්න කණ්ඩායමක් තාමත් ඒගොල්ලන්ගේ දවසකට කුලියට ගෙනල්ලා හරි මාධ්‍ය සාකච්ඡාවක් කියලා පාම් පිටි වල ඒවා වැඩි වුණාට කමක් නැහැ. ජනතාව බත් කණ්ඩ හුරු වෙන්න ඕන පාම් පිටි නිෂ්පාදන කණ එකත් අධිරාජ්‍යවාදය වෙනුවෙන් කරන සේවයක් කියලා ලොකු කතන්දරයක් කියන්න පුළුවන්කම තිබෙනවා. අපිට මතකයි එහෙම කිව්වා පහුගිය ආණ්ඩු කාලේ. හැබැයි දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට වෙලා තියෙන්නේ මොකද? බේකර නිෂ්පාදනත් වැඩි වෙලා සහල් වලින් නිෂ්පාදනය කරන බත් පැකට් එක ඇතුළු අනිකුත් දේවලුත් වැඩි කරලා. මේගොල්ලන්ගේ හොඳ ආර්ථික න්‍යායකුත් තිබෙනවා. වී මිල අඩු වුණා, හාල් මිල අඩු කරේ නැහැ. වී මිල අඩු කරා, හාල් මිල අඩු කරේ නැහැ. දැන් මේගොල්ලෝ කියන ආර්ථික විද්‍යාවට අනුව නම් වී මිල අඩු වෙනකොට හාල් මිලත් අඩු වෙන්න ඕනේ. නිෂ්පාදන එක්ක සහල් මිල වී මිල ඉහළ යනකොට හාල් මිල ඉහළ යන්න ඕනේ මේගොල්ලෝ කියන විදිහට. ඒගොල්ලන්ගේ ආර්ථික විද්‍යාවට අනුව. එතකොට ඒ ආර්ථික විද්‍යාව ක්‍රියාත්මකුනෙත් නැහැ පහුගිය කාලේ. වී මිල අඩු කරා සහල් මිල වෙළඳ පොලේ ඒ ගානමයි. එතකොට ඔය පොළොන්නරුවේ කතාවකුත් තියාගෙන, ගොවි කතාවකුත් තියාගෙන, කලින් හම්බන්තොට වක්කඩෙන් අත හොදගෙන ආපු කතා කිව්වා වගේ මේ වෙලාවේ මේ වැට් එක නිසා පාම් පිටි ඇතුළු නිෂ්පාදන එහෙම නැත්නම් බේකරි නිෂ්පාදන විතරක් වැඩි වුණා නම් මේගොල්ලෝ පැහැදිලිවම ඔහොම කතා ටිකක් කියනවා. අනිවාර්යෙන්ම. නමුත් අද ඒක කියාගන්න බැරි වෙලා තියෙනවා. ඒක කියාගන්න බැරි වෙලා තියෙනවා මොකද බත් පැකට් එකේ මිලත් ඉහළ ගිහිල්ලා තියෙන නිසා. ඒතර මම එක එක බාණ්ඩෙන් මම හිතන්නේ ලොකුට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද සමස්ත බාණ්ඩ හා සේවා මත එහි වැඩි පංගුවක් මත ජනතාව නිරන්තරයෙන් පරිහරණය කරන බාණ්ඩ හා සේවා මත දැවැන්ත බදු වැඩිවීමක් කරලා තිනවා. අපි අහනවා දැන් ශ්‍රී ලංකා එකේ කට්ටිය මේක ඇතුළේ ඉඳන් ප්‍රගතිශීලී වැඩක් කරන්න කියලානේ දැන් ශ්‍රී ලංකාවකට කියන්නේ. ඒ වෙනුවෙන් මේක ඇතුළේ ඉන්නවා කියලානේ. ජනාධිපතිතුමත් පෙන්වන්නේ ඒකනේ. කො දැන් ඒ ප්‍රගතිශීලී භාවිතාව.
එතකොට මේගොල්ලෝ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මූලික කරගෙන ආණ්ඩුව කරගෙන යනවා. ඒගොල්ලෝ තමයි බදු පැනවීම ඇතුළු ජනතාව පීඩාවට පත් වෙන කටයුතු ටික කරන්නේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකායකයා ඒකට කැමති නැහැ. ඒකට විරුද්ධයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඒ වැඩවලට විරුද්ධව ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න තමයි අපි මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නේ. එහෙම තමයි කියන්නේ. දැන් මහින්ද සමරසිංහ කිව්වා මේ ළඟදී මේක අපි දැන් මේ తాවකාලික එකක්. ඒ කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියනවා. අපි දන්නේ ඒගොල්ලන්ගේ පක්ෂ හොයන්න අමාරුයි. ගෙම්බි නැකතින් ඉපදිච්ච අයගේ ප්‍රශ්න මේ පක්ෂ හොයාගන්න ටිකක් අමාරුයි. හරි. ඒතර එයා කියනවා මේක తాවකාලිකව තමයි දැන් මේ වැට් එක ගහලා තියෙන්නේ. දැන් ඒගොල්ලන්ට කියාගන්න බැරි වෙලා තියෙනවා ජනතාව මත පීඩාවක් මේකෙන් ආවේ නැහැ කියලා කියාගන්න දැන් බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය වෙනුවෙන් ඒගොල්ලන්ට දැන් භාවිතාවෙන් පෙනෙන්න බැරි වෙලා තියෙනවා. මොකද ජනාධිපතිතුමාගේ ප්‍රකාශය සතියක් විතර ජනමාධ්‍යවල කිව්වා ඔව් එතුමාගේ මේ මැදිහත් වීම හොඳයි. ඒ නිසා තමයි දැන් ජනතාවට යම් සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාට ජය වේවා කියලා ලිව්වා. මම දැක සමහර පත්‍රවල කතු ඇකි ලියලා තියෙනවා. හරි. දැන් අපි අහන කෝ ඒක ආවේ නැහැ. ඒ නිසා මහින්ද සමරසිංහලට කියනවා නෑ මේක අපි දාලා තියෙන්නේ తాවකාලිකව. කෙටි කාලීනව. ඊළඟට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර. ඒතර මහින්ද අමරවීර කියනවා නැකෝ ජනතාවමද බදු පටවන්න නැතුව ආණ්ඩුවක් කරන්න බෑ. බදු පැටවීමක් සිද්ධ කරන්න වෙනවා. එහෙම තමයි කියන්නේ. අද මහ බැංකුවේ අධිපතිවරයා කියලා තියෙනවා අපේ වගකීම තමයි ආණ්ඩුව වෙනුවෙන් ඒ අවශ්‍ය බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා ආණ්ඩුවට සල්ලි හොයලා දෙන එක. අපි අහන්න ඕන මහ බැංකුව අධිපතිවරයාගෙන් දැන් සල්ලි හොයන්න වෙලා තියෙන්නේ ඒගොල්ලෝ මහජන මුදල් කොල්ල කාපුව ආවරණය කරගන්නද කියලා. මහ බැංකුව අධිපතිවරයා ඇතුළු ඒ කණ්ඩායම කරපු දූෂණය පදනම් කරගෙන භාණ්ඩාගාරයට බලපෑමක් වෙනවනේ. ඒතර භාණ්ඩාගාරයේ ඒ හිස්වීම සම්පූර්ණ කරගන්නද? එහෙම නැත්නම් හිස්වීම නැවත පුරව ගන්නද? ජනතාව මත මේ හදිස්සියේ බදු පැනවීමක් කරන්න සිද්ධ වුණේ. දැන් අපි කවුරුත් දන්නවා පහුගිය අයවැය වෙනකොට නොතිබුණු ආර්ථික අර්බුදයක් මේ වැට් පනවනකොට පැහැදිලි කරන්න ආණ්ඩුවට පුළුවන්ද කියලා අපි අහනවා. පසුගිය අයවැය සම්මත කරනකොට ආණ්ඩුවේ කට්ටිය සහ තවත් අය අත උස්සලා මේ වැට් බදුවල අනුපාතය අනුමත කරගත්තා. ඒ අනුමත කරගත්ත එක වෙනස් කරන්න නැවත සිද්ධ වෙලා මේක වැඩි කරන්න තත්ත්වයට ගේනකොට මොකද්ද මේ ගෙවිච්ච කාලය ඇතුළත රට ඇතුළේ වෙච්ච මහා ආර්ථිකයේ වෙනස? අපි කියන අපිට පැහැදිලි කරන්න කියලා රටට. උනා නම් උනේ මේ ආණ්ඩුවේ අලුතෙන් ආපු හොරකම් වංචා දූෂණ තමයි. අපි අහන වෙන මොකක්ද උනේ කියලා. දැන් කියන රාජපක්ෂ බද්දක් කියලා මේක. එහෙමත් කියනවනේ. එහෙනම් ඒක ගිය නොවැම්බර් වෙනකොටත් ඒක හඳුනගෙන තියෙන්න ඕන. ඒ රාජපක්ෂ ප්‍රශ්නයක් නං. එතකොට ගිය නොවැම්බර් වෙනකොට හඳුනා නොගත් මේ නොවැම්බර් වල ඉඳන් එහෙම නැත්නම් අපි තු මේ අවුරුද්දේ ජනවාරි වල ඉඳන් මාස 3ක් යනකොට මේක අප්‍රේල් මාසෙදී ප්‍රකාශයට පත් කරා. ඒතර මාස 3ක් යනකොට මේගොල්ලන්ගේ පාලනය තුලදී ගෙවිච්ච කාලය තුලදී මොකද්ද වෙච්ච ආර්ථිකයේ මහා පරිමාණ වෙනස අලුතෙන් ජනතාවට බදු බර ගහන්න. අපිට එහෙම එකක් පේන්නේ නැහැ. ඒ නොවැම්බර් වල තියෙන තත්ත්වයම තමයි දැනුත් තියෙන්නේ. ඒතර නොවැම්බර් වලින් පස්සේ වෙනස් වුණේ මැති ඇමතිවරුන්ට සැප සඳහා වෙනස් කරන ඒවා. දැන් ඔබ අපි කවුරුත් දන්නවා මහා ඇමති මණ්ඩලයක් ඉන්නවා මේ රටේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හිටපු ඇමති මණ්ඩලයේ ඉක්මවා යන. මහින්දව පරාද කරලා දිනවා මේ ආණ්ඩුව ඒ පැත්තෙන් ගත්තම. මේ ආණ්ඩුව මහින්දව පරාද කරලා දිනවා ඇමති මණ්ඩලයේ ප්‍රමාණය.
එතන ඇමති මණ්ඩලයේ ප්‍රමාණය පවා රටේ ජනතාව තුළ සාකච්ඡා කෙරෙන්නේ ඒක විසින් ජනතාවට අමතර බරක් පැටවෙන නිසා. දැන් ඒකට සරත් පොන්සේක මහත්තයාවත් ගත්තා. ඒතර සරත් පොන්සේක මහත්තයා ඇමති කිරීම වෙනුවෙන් ජනතාව මත ඔහුගේ බර පටවලා තිබෙනවා. ඔහුගේ බර අලුතෙන් පටවලා තිබෙනවා. එතුමා ලස්සන ප්‍රකාශයකුත් කරා ළඟදී මාධ්‍ය සාකච්ඡාවක් තියලා ප්‍රභූවරුන්ට ඉහළ වාහන වරප්‍රසාද සැප සම්පත් නැත්තම් ලෝකෙ හිතා ගන්නවලු අපි හිඟන රටක් කියලා. සරත් පොන්සේක මහත්තයා හිතාගෙන ඉන්නේ අපි හිඟන රටක් නෙමෙයි කියලා. ඒ කියන්නේ මේක හිඟන රටක් තමයි. දැනුත් ලෝකෙ පුරා විදිනවා ණයට කීයක් හරි හොයාගන්න. සමහර දේශපාලඥයන්ට තාම තේරෙන්නේ නැහැ මේක හිඟන රටක් බවට පත් කරලා ඉවරයි කියලා. විශ්‍රාමික වැටුප් ගෙවා ගන්න බැරි නම් රාජ්‍ය සේවකගේ වැටුප් ගෙවා ගන්න අරුබුදයක් කියලා කියනවා නම් මහජන සේවා ආයතනයක් භාණ්ඩාගාරයේ මුදලින් නඩත්තු කරගෙන යන එක කරගන්න බෑ ඒක අපරාධ කියලා ඒවා විකුණ ගන්න කතා කරනවා නම් මේ ඔක්කොම එකතු කරලා ගත්තම ඉතා පැහැදිලි මේක හිඟන රටක් බවට පත් කරලා ඉවරයි. එතකොට මේ ගෙවිච්ච ගියාවේ ඉඳන් මේ දක්වා එනකොට රට තුල ඇතුලින් අභ්‍යන්තරයෙන් හරි බාහිරෙන් හරි එහෙම නැත්නම් ලෝක වෙළඳ පොලේ මිල ඉහළ යෑම වලින් හරි වෙනත් කාරණයක් නිසා හරි අමුතුවෙන් මහා බදු බරක් පටවන්න වෙච්ච කාරණා ආණ්ඩුවට සම්බන්ධ කිසිම කෙනෙක් මේ වෙනකම් පැහැදිලි කරලා නැහැ. අලුතෙන් වැට් ගහන්න වෙච්ච හේතුව මොකක්ද කියලා. ඒ නිසා අපිට පැහැදිලි පහුගිය කාලේ මහා බැංකුවේ වංචා වලින් සිද්ධ වෙච්ච භාණ්ඩාගාරයට යන්න තිබ්බ මුදල් ටික කොල්ල කාපු එකයි. ඉන් අනතුරුව මේ ආණ්ඩුවේ නාස්තිකාර වියදම් පිළිබඳ ප්‍රශ්නයයි. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාවත් උගණ්ඩාවට යවලා තියෙන්නේ මේ රටේ භාණ්ඩාගාරයේ සල්ලි වලින්. ඒක තමයි මේ ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔහු විපක්ෂ නායකයෙකුත් නෙමෙයි. ඔහු හිටපු ජනාධිපති කෙනෙක්. පාර්ලිමේන්තු මන්ත්‍රී. එතකොට ඔහුව කොහොමද භාණ්ඩාගාරයේ මුදල් වෙන් කරලා ඔහුගේ ගමන් වියදම් ඇතුළු දේවල් වලට මුදල් වෙන් කරන්නේ? එතකොට මේ වර්තමාන ආණ්ඩුවට ඡන්ද දීපු ජනතාවට ඒක සාධාරණයක් කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක කිසිම සාධාරණයක් වෙන්නේ නැහැ. එතකොට දැන් මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා උතුරේ ඉන්න മന്ത്രി කෙනෙක් රේගොට ගෙවන්න ඕන ලක්ෂ ගානක බදු ගෙවන්නේ නැතුව වාහනේ අරගෙන යනවා. එතකොට මෙවැනි ආකාරයේ දූෂණ සියල්ල සිද්ධ වෙද්දී ඒ දූෂණවල බර ජනතාව මත පැටවීමටමයි මේ අලුත් බදු වැඩි කිරීම කළේ වෙන මොකකටවත් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයයි අග්‍රාමාත්‍යතුමයි එළියේදී යම් වෙනස්කම් පෙන්නන ගමන් ඒගොල්ලෝ දෙන්නම විශේෂයෙන් ගත්තොත් රැට එකතු වෙලා තමයි මේ තීරණ ගන්නෙ. රැට එකතු වෙලා තීරණ අරගෙන එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් මේක ප්‍රකාශයටපත් කරලා බලනවා ඉස්සෙල්ලා මොකක්ද රට තුල සිද්ධ වෙන්නේ කියලා. කියන්නේ මොකද්ද සිද්ධ වෙන්නේ? ජනතා විරෝධයක් එනවද? මාධ්‍ය මේක කොහොමද ගන්නෙ? දේශපාලන පක්ෂ මේක කොහොමද ගන්නෙ? කියන කාරණේ මේක බලනවා. බලලා ඉවර වෙලා එහෙම සමාජයේ ලොකු ප්‍රශ්නයක් නැත්තම් සද්ද නැතුව යනවා. හැබැයි සමාජ ප්‍රශ්නයක් එනකොට මොකද කරන්නේ? ජනාධිපතිවරයා කට අරිනවා. කට ඇරලා ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයට එරෙහිව එන විරෝධය ඔහු මැදිහත් වෙලා යම් කාලයකට සමනය කරනවා. එහෙම තමයි දැන් මේ ආණ්ඩුව යන්නේ. ඒතකොට ඒකෙන් ආණ්ඩුව ආයි රැකෙනවා ටික දවසකට. ආණ්ඩුවට එරෙහිව එන විරෝධය ආයි ටික දවසකට ආරක්ෂා වෙනවා. ඒකෙන් පොඩි දැලක් දාගන්නවා. එහෙම ක්‍රමයකට තමයි මේ යමින් තියෙන්නේ. නමුත් ඒ ක්‍රියාවලිය ඉස්සරහට යනකොට ටික දවසක් යනකොට ජනතාව පේනවා මෛත්‍රී කරන්නේ බොරුව කියලා. ඒක ඉතා පැහැදිලි. හරි. ඉතින් ඒ නිසා මේ වෙනකොට අවශ්‍ය වෙලා තිබෙනවා මේ බදු වැඩි කිරීම වලට එරෙහිව
දැවැන්ත උද්ඝෝෂණයක් රට තුළ. දැන් අපි 18 වෙනිදා මේ 18 වෙනිදා අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට රට පුරාම දැවැන්ත පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් සංවිධානය කරලා තිබෙනවා. මේ ආණ්ඩුවේ මේ හොරකම් වංචා දූෂණ ක්‍රියාවලිය වැඩි කිරීමත් එක්ක තියෙන සම්බන්ධය පැහැදිලි කරලා. ඒතකොට ආණ්ඩුවේ වට උත්තර දෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි අපි 26 වෙනිදාට මේ මාසේ කොළඹ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පෙළපාලියක් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න සියලු සංවිධාන කටයුතු දැන් සූදානම් කරලා තිබෙනවා මේ බදු වැඩි කිරීමට එරෙහිව. ඒතර මේ ක්‍රියාවලියේදී මහ බැංකු අධිපතිවරයා ඊටාම මූලික කෙනෙක්, අග්‍රාමාත්‍යවරයා මූලික කෙනෙක්, ජනාධිපති මූලික කෙනෙක්. එතකොට ජනාධිපතිට අවස්ථාවක් තියෙනවා පියවරක් ගන්න දූෂණය පිළිබඳ නම් දරාපු මහ බැංකුවේ අධිපතිවරයාගේ සේවා කාලය නැවත දිගු නොකර වෙන කෙනෙක් පත් කරගන්න. ඔන්න ඒ අවස්ථාවත් දැන් ජනතාවට බලා ගන්න පුළුවන්. අපි බලමු ඒකත් මොකද්ද වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක මෙතනින් එහාට ඇත්තටම අපිට කියන්න තියෙන්නේ මේකයි. ඔය සිවිල් සංවිධාන ගත්තමත් මේ ආණ්ඩුව බලයට ගේන්න මැදිහත් වෙච්ච ඒ අයත් දැන් ආණ්ඩුවට දැවැන්ත විරෝධයක් එල්ල කරමින් තිබෙනවා. ඒ අය තාම උත්සාහ කරනවා ආණ්ඩුව බේරගන්න. ඒගොල්ලන්ගේ පැත්තේ තියෙන උත්සාහය ඒක. ඒගොල්ලන්ට අනුව ඒක ඒගොල්ලන්ගේ ආණ්ඩුව. සිවිල් සංවිධාන වලට අනුව. ඒගොල්ලෝ හදාගත්ත ආණ්ඩුව. ඒතර ඒගොල්ලන්ට ඕනෙලා තියෙනවා ඒක බේරගන්න. හැබැයි දැවැන්ත විරෝධයක් ඇවිල්ලා තියෙනවා ඒගොල්ලොත් පෙරලගෙන යන. ඒ නිසා ඒගොල්ලෝ දැන් මැදිහත් වෙනවා. ජනාධිපති හම් වෙනවා. අග්‍රාමාත්‍යතුමා හම් වෙනවා. හම්බ වෙලා ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා FCID එක මොකුත් කරන්නේ නැත්තේ. ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි මොකුත් කරන්නේ නැත්තේ. ඒතකොට පත්තරවල ඊළඟට ප්‍රවෘත්ති පළ වෙනවා FCID එකයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි සම්බන්ධයෙන් දැන් ළඟදිම තද තීරණයක් ගන්න යනවා. බොරුනේ. මේ FCID එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒතකොට සිවිල් සංවිධාන නියෝජිතයෝ උත්සාහ කරනවා මේක FCID එකේ ප්‍රශ්නයක් බවට පත් කරන්න. මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් බවට පත් කරන්න. ඒ ඇවිල්ලා සිවිල් සංවිධාන නියෝජිතයෝ දරන දුප්පත් උත්සාහයක් මේ ආණ්ඩුවට විරුද්ධව එල්ල වෙන ජනතා විරෝධය FCID එකටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හරවන්න. එහෙම හරවන්න බෑ. ඒ දෙකේ ක්‍රියාකාරීත්වය තුල එක පැත්තකින් මූල්‍ය වංචාවලට සම්බන්ධයි හෙළිදරව් කරලා නඩු පවරන්න ඕන කරන තත්ත්වයන් සකස් කරලා දීලා තියෙනවා. අනිත් පැත්තෙන් අපරාධ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ නොවන අනිකුත් අපරාධ සම්බන්ධයෙන් ඝාතනයන් වගේ දේවල් සම්බන්ධයෙන් පැහැර ගැනීම වගේ දේවල් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරලා ඒගොල්ලන්ගේ කාර්යය ඒගොල්ලෝ කරලා ඉවරයි. දැන් මේක කරන්නේ නැත්තේ කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තයයි ඊළඟට ගත්තම මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි. ජනාධිපති අගමැති. ඒතර ජනාධිපතිටයි අගමැතිටයි මේවා නොකිරීම සම්බන්ධ සමාජයෙන් එන විරෝධය යටපත් කරලා ඒක FCID එකටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි හැරවීමේ උත්සාහයකුත් මේ වෙනකොට එළියට ඇවිල්ලා තියෙනවා. ඒකත් ලොකු වංචාවක්. ඒකත් ජනතාව රැවටීමක් ඒ කරන්නේ. ඒ නිසා මේක රනිලුයි මෛත්‍රී එකතු වෙලා ජනතාවට විරුද්ධව ගහන ගේමක් මේ තියෙන්නේ. එක පැත්තකින් හොරකම් වංචා දූෂණ වලට ඉඩ දීලා තියෙනවා. ඒවට ඉඩ නොදී මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න බෑ. හොරකම් වංචා දූෂණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණොත් ඒත් මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න බෑ. මොකද මේ ආණ්ඩුවට සම්බන්ධ අය ඒවට අදාළයි. ඒ නිසා මොකද කරන්නේ? වෙන වෙන උපක්‍රම පාවිච්චි කරමින් ආණ්ඩුවට එල්ල වෙන විරෝධය වෙනත් පැතිවලට හරවන්න. වෙනත් මාතෘකා හදන්න. වෙනත් සාකච්ඡාවට ලක් වෙන නොවැදගත් මාතෘකා කරලියට ගේන්න. පාර්ලිමේන්තුවේ ගුටි කොළේ වුණත් එහෙම තමයි ගන්න ඕන. තවත් දවසක් ආයෙ ගුටි කෙල ගත්තා නම් වැට් කතාවකුත් නැහැ. හොරකම් වංචා දූෂණ කතාවකුත් නැහැ. වෙන මොකුත් කතාවක් නැහැ. ඒව යටපත් වෙලා යනවා. ඒ නිසා මේ උත්සාහය පරාද කරන්න ඕන. මේ තත්ත්වයට මුළුමනින්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමයි වගකිව යුතුයි. රට ගමන් කරන්නේ හොඳ පැත්තකට නෙමෙයි. එක ආණ්ඩුවක් ගිහිලා තව ආණ්ඩුවක් ආවැයෙන් අපි කාටත් යම්කිසි නිදහස් වටපිටාවක් පොඩ්ඩක් නිර්මාණය වෙලා තිබෙනවා. ජනමාධ්‍ය ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයන්ට සියලු දෙනාට. ඒ වෙනස්කම විසින් ආපු
නිදහස්වාදී ස්වරූපය ඇර අනිත් සියලු කටයුතු වලින් ගත්තම මේ ආණ්ඩුව පරණ ආණ්ඩුව පරද්දලා නරක ගමනක දැන් යමින් තිබෙනවා. ඒක තමයි ඇත්ත කාරණේ. ඒ නිසා අපි ජනතාවට ආරාධනා කරනවා මෙන්න මේකට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් අපි සංවිධානය කරලා තිබෙනවා. ඒ උද්ඝෝෂණ ව්‍යාපාරයත් එක්ක එකතු වෙලා පෙළ ගැහිලා මේක පරද්දන මේ වැඩපිළිවෙල පරද්දන ජනතාව දිනන වැඩපිළිවෙලක් රට තුල ස්ථාපිත කර ගැනීම සඳහා පොදු ජනතාව විදියට අත්වල බැඳ ගන්න කියලා. විශේෂයෙන් ලාල්කන් සහෝදරයා පැහැදිලි කරා මේ පක්ෂයක් ලෙස අපි ආණ්ඩුව මේ වෙලාවේ පනහපු වැඩබදු වැඩි කිරීම පිළිබඳවත් ඒ වගේම මේ මහ බැංකුවේ සිදුවෙන ජාවාරම පිළිබඳවත් මේ දේවල් වල සම්බන්ධතාවයක් තියෙනවා කියන කාරණේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි මේ තීරණයට එන්නේ විශේෂයෙන් මේ ජූනි මාසයේ යන්න ඉන්න මහ බැංකු අධිපතිවරයාගේ විශ්‍රාම යාම වෙනුවට එය නැවත දීර්ඝ කිරීම සඳහා වෙච්ච සූදානමක් මේ වන විට පවතිනවා. ඒ පිටිපස්සේ තියෙන බරපතල බලපෑම තමයි අපේ රටේ මූල්‍ය වෙළඳපොලේ පොලි අනුපාතයන් ඉහළ යෑම. එහෙම නැත්නම් අපි අරන් තියෙන ණයවලට ගෙවන්න තියෙන පොලිය ඉහළ යෑම සිදු කරේ මේ මහ බැංකු අධිපතිවරයා වැඩ බාර අරන් සති දෙකක් යනකොට නිකුත් කරපු බැඳුම් කර සිද්ධියේදී ඇතිවෙච්ච වංචාවත් එක්ක. ඔබට මතකයි 2015 අවුරුද්දේ ඒ සිදුවෙච්ච බැඳුම් කර වංචාවේදී මිලියන 1000ක ණය ගන්න ඇවිල්ලා මිලියන 10000ක් ගන්න ගියා. 9.5 තිබිච්ච පොලි අනුපාතය 12.5 දක්වා ඉහළ ගියා. ඒ වෙනකොට අපි අරන් තිබිච්ච ණයවලට ගෙවිය යුතු පොලිය 100%කින් වැඩි වුණා නම් රුපියල් බිලියන 40ක බලපෑමක් අපිට අපි පොලි ලෙස වැඩිපුර ගෙවන්න උවමනාව තිබුණා. 9.5 තිබිච්ච පොලි අනුපාතය 12.5 වැඩිවීම හරහා අපි අරන් තිබිච්ච සමස්ත ණයවල ණය පොලිය වැඩිවීමක් සිද්ධ වුණා. ඒ වගේම මේක සාමාන්‍ය ජනතාවට සමීප නොවුණත් අපේ රටේ ණය වැඩිවීම සහ පොලිය වැඩිවීමට බරපතල බලපෑමක් සිද්ධ කරා මේ දීර්ඝ කාලීන බැඳුම් කර නිකුත් කිරීම හරහා. අපි මෙතෙක් කල නිකුත් කරපු අවුරුදු 10 15 වගේ උපරිම බැඳුම් කර වෙනුවට අවුරුදු 30 බැඳුම් කරවලට අවුරුදු 45 බැඳුම් කරවලට යෑම සඳහා දැන් සැලසුම් සකස් කරනවා. ඒ කියන්නේ ගෙවන්න තියෙන ණය කල් දානවා. කල් දාලා ළඟින් බැඳුම් කර හරහා ණය ගන්නවා. ඒතර පොලිය වැඩි වෙනවා. ඒ නිසා ණය වෙළඳපොළ තුල අපේ රටේ ප්‍රාග්ධන වෙළඳපොළේ ණය වෙළඳපොළ තුල බරපතල බලපෑමක් ඇති කරනවා පොලිය සඳහා. මොකද ආණ්ඩුවේ ණය ගැනීම අවශ්‍යතාවය මේ අවුරුද්ද පටන් ගන්නකොට ශ්‍රී ලංකා මහ බැංකුව කියලා තියෙනවා බිලියන 3.4ක් ඩොලර් බිලියන 3.4ක් මේ අවුරුද්දේ ණය ගෙවන්න තියෙනවා. ඩොලර් බිලියන 3.4ක් ණය ගෙවන්න ණය ගන්න ඕනේ. ණය ගැනීම සඳහා IMF එක හරි එහෙම නැත්නම් වෙනත් ආයතනකින් හරි ණය ගන්න යනකොට තියෙන සීමාවලුත් විවෘත වෙළඳපොළින් ණය ගැනීමේදී පොලි අනුපාත ඉහළ යාමත් කියන දෙකම අද වෙනකොට අපේ මූල්‍ය වෙළඳපොළට බලපාලා තියෙනවා. ඒ නිසා මේ බලපෑම එක පැත්තකින් ණය වෙළඳපොලේ පොලි අනුපාත ඉහළ යාම විසින් ආණ්ඩුව අපේක්ෂා කරපු ණය ගෙවීම් වලට වඩා ණය ගෙවන්න සිද්ධ වෙනවා වැඩි. ඒ කියන්නේ බිලියන 3.4 ණය ගෙවීම පොලි අනුපාත වැඩි වීම විසින් තවත් බිලියන 60-70කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒතර හදිස්සියේ මේ මුදල් හොයන්න ඕනේ. ඒ නිසා තමයි 2016 අයවැය ඉදිරිපත් කරද්දී නොතිබිච්ච VAT 2016 මග යනකොට ආපහු කල්පනා වෙලා ආයෙත් පනවනවා. මේ වැට් පනවද්දී ලාල්කන් සහෝදරයා කිව්වා වගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා මේ ආර්ථික ඔස්තාරලා ආර්ථික විශේෂඥයෝ ඇවිල්ලා ජනතාවගේ හැඟීම් තේරෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවට බදු ගහනවා කියලා. එතකොට ඒ නිසා මේ ජනතාවට බලපාන බදු ගහන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. එක පැත්තකින් බෑනලා මාමලා බෑනලා වික්‍රමසිංහ මහත්තයලා ඔක්කොම එකතු වෙලා ජාවාරම් කරලා මහ බැංකුවේ ඒ ජාවාරම් වල බලපෑම රටේ ණය වෙළඳපොළට ඇවිල්ලා ණය පොලිය අනුපාතය වැඩි වෙලා ණය පොලිය වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනකොට රටට සල්ලි හොයන්න ඕනේ. ඒකට රටට සල්ලි හොයද්දී අන්න ජනතාවට ඒ බැර විතන් කිරීම සඳහා තමයි වැඩ් බද්ද මේ ආණ්ඩුව පාවිච්චි කරලා තියෙන්නේ. නිසා අපි කියන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මට හිතෙන්නේ පත්තරෙන්වත් මේව බලාගත්තොත් හොඳයි. මොකද එතුමා ගොඩක් දේවල් දකින්නේ පත්තරෙන්. මේ තියෙන පෞද්ගලික රෝහලක බෙහෙත් ගැනීමට ගියපු රෝගියෙකුට තමන්ගේ බිලට අමතරව රුපියල් 6450ක් වෙන ඔහුගේ වෛද්‍යවරයාගේ ගාස්තු සහ බෙහෙත් වල ගාස්තු ඒ සමග වැට් එක රුපියල් 967.50ක්. ඒකත් එක්ක 7417.50ක් වෙනවා ඔහුගේ බිල. මේ සාමාන්‍ය
රෝගියෙක් බෙහෙත් ගන්න ගියපම ඌ වැට් එක ගෙවන්න වෙනවා. මේ තියෙන්නේ රෝස් පාන් දෙකක් ගත්ත බිලක්. මේ තියෙන රෝස් පාන් දෙකක් ගත්ත බිලක්. පාන් දෙකට රුපියල් 101යි අර ලොකු රෝස් පාන් දෙකක්. බද්ද රුපියල් 18යි. වැට් එක රුපියල් 15යි සත 66යි. අදර් ටැක්සස් රුපියල් 3යි සත 12යි. දැන් මේ රෝස් පාන් එකට බදු ගහනවා කිව්වට පස්සේ ආපහු මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තියෙනවද පාරිභෝගිකයට බලපාන වෙන මොනවා හරි බෙහෙත් එකට බදු ගහනවා කිව්වම ඒ වගේම මේ වැට් පිළිබඳව ඉදිරිපත් කරපු චක්‍ර ලේඛනය මුදල් අමාත්‍යාංශයේ මේ චක්‍රලෙන් ඉතා පැහැදිලිව කියලා තියෙනවා මාසකට රුපියල් ලක්ෂ 10කට වැඩි වෙළඳාම් කරන ව්‍යාපාර මේ බදු ගෙවන්න ඕනේ සිල්ලර් හෝ තොග දවසට රුපියල් 35000ක වෙළඳාම් කරන සිල්ලර හෝ තොග ඕනෑම ව්‍යාපාරයක් වැට් වලට අදාළයි. ඒ නිසා වැට් ගෙවීම පිළිබඳව සීමාවල් පළල් කරනවා. වැට් ගෙවමින් තිබිච්ච සීමාවල් පුළුල් කරාට පස්සේ සියලු දෙනාට මේ වැට් එක යන නිසා රෝස් පාන් කඩේ, තේ කඩේ, කොත්තු කඩේ, ආප්ප කඩේ, බෙහෙත් දාසාප්පුවේ හැම තැනටම වැට් එක අදාළ වෙලා තියෙනවා. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට පත්තරෙන්වත් බලා ගන්න තමයි මොකද මේවා කියන්නේ. මොකද එතුමා කියපු එහෙම ජනතාවට බලපාන වැට් ගහන්න දෙන්නේ නැහැ කියපු කාරණේ දැන් නවත්තන්න එතුමා මැදිහත් වෙලා නැහැ. එතුමා ආණ්ඩුවේ විවේචනය ආණ්ඩුවට එන විවේචනය බාල කරන්න මම එහෙම කරන්න දෙන්නේ නැහැ කියලා නැවැත්තිලා අවසානයේ බද්ද ජනතාවට පටවද්දී සද්ද වහලා ඉන්නවා. එතකොට මේකේ බලපෑම තමයි ආණ්ඩුව මේ විදිහට සල්ලි හොයන්න ජනතාවට බදු ගහලා සල්ලි හොයන්න පටන් අරන් තියෙන්නේ ආණ්ඩුවේ සුඛවිහරණය සඳහා තමයි. පහුගිය දවස්වල පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරා පාර්ලිමේන්තුවට අර රෝගීන් මේ වෙනකොට ඔබ දකිනවා සමාජ ජාල වෙබ් අඩවි හරහා පවා හොයනවා මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් අරන් දෙන්න කෝටි 20ක් හොයනවා. අගමැතිවරයාට කාඩ් එකක් ගන්න කෝටි 8ක් වෙන් කරනවා. කාගේ සල්ලිද? ජනතාවගේ සල්ලි. අතන රෝගීන්ට අවශ්‍ය කරන ස්කෑන් යන්ත්‍රය අරන් දෙන්න සල්ලි වෙන් කරන්නේ නැහැ. හැබැයි කාඩ් එකක් ගන්න කෝටි 60ක් වෙන් කරනවා. ඉතින් මෙහෙම සල්ලි වෙන් කරලා දෙනකොට ජනතාවට බදු ගහනකොට ආණ්ඩුව සද්ද නැතුව ඉන්නවා. ඒ ඉන්නේ අර මහ බැංකු බැඳුම් කර වංචාවල සිට මේ ආණ්ඩුව ජොලි කරන්න සල්ලි වෙන් කරගන්න එකේ බර ජනතාවට විතන් කරලා දෙනවා. නිසා දැන් මහ බැංකු අධිපතිවරයයි මේ ජාවාරම් කරන කල්ලියයි එකතු වෙලා මොකද කරන්නේ? තමන්ගේ සමාගම් වලට එහෙම නැත්නම් තමන්ගේ බෑනගේ සමාගම හරහා ගන්න බැඳුම් කර නාමික සමාගමකට විකුණනවා. මූලිකව. නාමික සමාගමකට විකුණලා ඒ සමාගම අර්ථ සාධක අරමුදලට මේවා විකුණනවා. සේවක අර්ථ සාධක අරමුදලට බැඳුම් කර ගන්න ඕන නම් ඍජුව මහ බැංකුවෙන් බැඳුම් කර සඳහා ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි ඍජුවත් ටිකක් ගන්නවා අරගෙන අර ජාවාරම් කරන ක්‍රියාමාර්ගය හරහා තමයි අර්ථ සාධක අරමුදලට වැඩිපුර බැඳුම් කරගෙන තියෙන්නේ මේ වෙනවා. ඒ නිසා මේ ජාවාරම් වල බලපෑම එක පැත්තකින් සේවක අර්ථ සාධක අරමුදල හදලා සේවකට ලැබෙන තියෙන පොලි අඩු වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් පොලි අනුපාතයන් වැඩිවීම විසින් රටේ ණය පොලි වාරික ගෙවීම වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට ඒ සල්ලි හොයන්න ජනවාරි මාසයේ ඇස්තුමේන්තු කර මුදලට වඩා වැඩියෙන් ආණ්ඩුව මුදල් හොයන්න ඕනේ. ඒ සඳහා වැට් වගේ අසාධාරණ බදු ආණ්ඩුව ජනතාවට පනවලා තියෙනවා. නිසා ඒව වහගන්න නේ ආණ්ඩුව වටේ ඉන්න කීප දෙනෙකුට සන්තෝෂම් නැත්නම් ආණ්ඩුව පරිපූර්ණ ඇස්තමේන්තුවක් දාලා සන්තෝෂම් දෙනකොට ඒ අය ජනතාව වෙනුවෙන් කතා කරන්න ආවා කියලා කියපු අය අද ජනතාව අමතක කරලා හොරුවෙක් එකතු වෙලා තමන්ගේ වැඩේ කරගෙන යනවා. ඒ නිසා ජනතාව විමුක්ති පෙරමුණ අපි මේ කාරණේදී අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියපු මහ බැංකුවේ අධිපතිවරයා ඔන්න ඉවත් කරන්න දෙවෙනි අවස්ථාව ඇවිල්ලා තියෙනවා. අපි බලන් ඉන්නවා ජනතාව බලන් ඉන්නවා මේ පිළිබඳව ගන්න තීරණය දිහා. ඔහුට පුළුවන් සේවය දීර්ඝ කරනකොට ජූනි මාසේ ඔහුට ගෙදර යන්න ඉඩ හදන්න. ඒ වගේම මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සුදුසුකම් තියෙන කෙනෙක් මහ බැංකුව ඇතුළේ ඉන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය බැංකුව අධිපතිවරු ඉන්නවා. ඒ අයගෙන් සුදුසුෙක් නැවතපත් කිරීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ගයට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ජනතාවට ගහපු අසාධාරණ බදු ඉවත් කරන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට දැන් පත්තරෙන් බලලවත් තීරණයක් ගන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අපි ජනතාවත් එක්ක ලාල්කන් සහෝදරයා කිව්වා වගේ අපි 18 වෙනිදා පත්‍රිකා බෙදීමක් කරනවා මුළු රටේම. 26 වෙනිදා කොළඹ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයකට අපි යනවා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ජනවරමේ අපේක්ෂාවන් ඉටු කරනක වෙනුවට තම තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ජනතාවට බරපතලක වහම ආණ්ඩුව නැවැත්විය යුතුයි කියන බලපෑම කරමින් තමයි මේ විරෝධතා ව්‍යාපාරය අපි ආරම්භ කරන්නේ. මේ කාරණා ටික අපි ඔබට කියන්න හේතු වුණේ විශේෂයෙන් ඔබ දැක්ක පහුගිය දවස්වල මේ පරිපූර්ණක ඇස්තමේන්තුව ඉදිරිපත් කරද්දී සමහරුන්ට රිදිලා තිබුණා. ඒ රෙදිලා තිබුණේ මොකද මේ පරිපූර්ණක ඇස්තමේන්තුව ඉදිරිපත් කරන වෙලාවේ අපේ පක්ෂ නායක අනුසානායක සහෝදරයා පුවත්පත් සාකච්ඡාවකුත් තියලා කිව්වා පාර්ලිමේන්තුවේත් මේ පිළිබඳව ප්‍රශ්න කරා. පළමුව පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව ප්‍රශ්න කරා.
මේක ඉතා පැහැදිලිව තියෙනවා මෙම ප්‍රතිපාදනයෙහි අරමුණ වන්නේ වඩාත් කාර්යක්ෂම සහ ඵලදායක රාජ්‍ය මුදල් කළමනාකරණය ස්ථාපිත කිරීමයි. අපිට තියෙන ප්‍රශ්නේ අගමැති කාර්යාලයට මිලියන 594ක් වෙන් කරනවා ප්‍රභූ ආරක්ෂක වාහන මිලදී ගැනීමෙන් ප්‍රතිපාදන සැලසීම සඳහා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අපි දැක්ක පහුගිය දවස්වල අර පොඩි උන් කඩේ යවන වැඩේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරනවා. හරින් ප්‍රනාන්දු මහත්තයා පුවත්පත් සාකච්ඡාවක් තියලා මේ ජනතා විමුක්ති පෙරමුණගේ ඉතිහාසයයි මේවා සාධාරණීකරණය කරන්නයි කතා කරලා තිබුණා. ඒ නිසා අපි කියන රනිල් වික්‍රමසිංහ මහත්තයාට ප්‍රශ්නය ඇහුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන්. පොඩි උන් කඩේ යවන්න එපා. ප්‍රශ්න ඇහුවා පාර්ලිමේන්තුවෙන් අහන හැම ප්‍රශ්නටම උත්තර දෙන එකටයි මේකට පාර්ලිමේන්තුවේ උත්තර දෙන්නේ නැත්තේ. මිලියන 600ක් වෙන් කරගෙන වාහන දෙකක් ගන්න යනකොට දැන් කියනවා මේ වාහනව ඕකනේ මේ ගාන ඊට වඩා අඩුයි වැට් එක කියලා. වැට් එක මේ බදු තමයි මේකේ වැඩිපුර තියෙන්නේ කියලා. දැන් මේ ජර්මනිය හදන වාහන දෙකක් නම් ඒ වාහන දෙක ලංකාවට එනකොට ඒ වාහන දෙකේ වටිනාකම මිලියන 594යි. ජපානයේ හදන පොඩි කාර් එකට ලංකාවට එනකොට ගහනවා බදු ලක්ෂ 30ක්. කාර් එකට ගහනවා ඊළඟ කාර් එකට ගහනවා ලක්ෂ 35ක්. ඒවා එකතු වෙලා තමයි වෙළඳපොළට එන්නේ. ඒවා රජයේ ආදායම බදු. ඒ නිසා රජයේ කරන ගනුදෙනු වලදී එහෙම නැත්නම් රජයේ මිලදී ගැනීම වලදී ගෙවිය යුතු බදු රජයත් ගෙවිය යුතුයි. ඒක අනිත් පැත්තෙන් ඒකාබද්ධ අරමුදලට එන ආදායම. ඒතර දැන් කියනවා මේ මිලියන 594ක් තිබ්බට මේකට මිලියන 190යි වෙන්නේ අනිත් ඒවා බදු කියලා. ඔව් බදු. ඒකාබද්ධ අරමුදලෙන් වෙන් කරන්න ඕන නිසා තමයි මිලියන 594ක් වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා ඒක මේ බදු ගාන ආපහු ආණ්ඩුවට එනවනේ. ඒක නිසා අපි බදු නොසලකා මේක ගණන් හදන්න ඕන කිව්වට එහෙම ගණන් හැදිල්ලක් නැහැ කොහෙවත්. ගණන් හදන්නේ බදුත් එක්ක තමයි. ඒ නිසා බදු රජයට ගෙවිය යුතුයි. ඒ නිසා දැන් පොඩි උන් කඩේ යවල රනිල් වික්‍රමසිංහ මහත්තයා හදනවා මේ ගාන අඩුයි කියලා පෙන්න ගන්න. ඒ නිසා අපි කියන්න ඕනේ හරින් ප්‍රාන්දු මහත්තලාට අපි විවෘතව අභියෝග කරලා තියෙනවා. පුළුවන් නම් අගමැතිවරයාට මේක නෑ කියන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා. ඒ නිසා පොඩි උන් කඩේ නොයවා මේ වැඩේ කරන්න. ඒ නිසා තැන් වල එක එක ඒවා කියන්න එන්න එපා. ජනතා විමුක්ති පෙරමුණ මොනවාද කරේ කියලා අපි දන්නවා. ඒ නිසා මේ අය මේ සාට්ටේසි තමයි මේ මේසයට රිංගලා ඉදි තමයි ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂව ගෙදර යවන සටන පටන් ගත්තේ. ඒ නිසා අපි වැරදි දෙයට වැරදි කියන්න හරි දෙයට හරි දෙයට කියන්න බය නැහැ. ඒ නිසා අද කන්න ඕන වුණාම කබරකෝයා තලකෝයා කරගැනීමේ තියරියට එක්සත් ජාතික පක්ෂය ඇවිල්ලා තියෙන්නේ. මොකද හරින් ප්‍රාන්තු මහත්තයා ගිය අලුත් වැඩියා කරන්න ලක්ෂ 80ටක් දීලානේ. එතකොට දැන් ඒ වෙනුවෙන් කතා කරන්න ඕනේ. ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට වාහන වලට විවේචනයක් එද්දී ඒක ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ නිසා අගමැතිවරයාගෙන් අහපේකට අගමැතිවරයා උත්තර දෙන්න ඕනේ. ඒ නිසා අපි මේ පිළිබඳව ඊටාම පැහැදිලිව කියලා තියෙනවා මේ මහ ජනතාව නේ ගෝවියෝ පොහොර සහනාධාරය නැතුව දුක් විඳිද්දි පොහොර වීටික මිලදී ගන්න නැතුව දුක් විඳිද්දි රෝස්පාන් කාලට බෙහෙත් පෙත්තට බදු ගහද්දී අන්තිම කැටයි මේ විදිහට වාහන ගැනීම සඳහා මේ වගේ මුදල් වෙන් කර ගැනීම. මිලියන 600ක්. පොඩි මුදලක් නෙමෙයි. ඒ නිසා ඒවා සාධාරණීකරණය කරන්න හදනවා නම් ඒවා ජනතාව ප්‍රතික්ෂේප කරන කාරණා ලෙස තමයි ජනතාව හිතන අපි දක්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කරන්න පුළුවන් නම් මේක පාර්ලිමේන්තුවේ උත්තරයක් දෙන්න. අපේ පක්ෂ නායක අනුරුසා නායක සහෝදරයා ප්‍රශ්න කරේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා පොඩි උන් කඩේ ගිහිල්ලා කියන කතා සම්බන්ධයෙන් අපිට වෙන අභියෝගයක් නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ අගමැතිවරයා සද්ද වහලා පොඩි උන් කඩේ යවන එක. ඒ නිසා ඒ වැඩේ නොකර පුළුවන් නම් සාධාරණීකරණය කරන උත්තරයක් පාර්ලිමේන්තුවේ මේක දෙන්න කියලා අපි අභියෝග කරනවා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට. ඒ නිසා මේ කාරණේදී ඉතා පැහැදිලිව කියන්න ඕනේ ඒගොල්ලෝ විවිධ මේ 80ට 89 ගැන කතා කරනවා. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය ගැන කතා කරනවා. අපි මේ මහත්තුරුන්ට කියන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය ගැන අවශ්‍ය නම් ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය ගැන කතා කරන්න අපි සූදානම්. මේ රටේ ඉතිහාසය ඇතුළේ සිද්ධ වෙච්ච ඊටාම ආර්ථිකයට බරපතල මහානි කරපු 70 විවෘත ආර්ථිකයත් එක්ක ගෙනල්ලා මේ රටේ මහජන දේපල විකුණන්න පටන් ගත්ත ක්‍රියාවලිය නැවතත් පටන් අරගනිමින් තියෙන්නේ. රාජ්‍ය ආයතන අකර්මණ්‍ය කරලා රාජ්‍ය ආයතන විකුණලා මහජන දේපල කොල්ල කාලා රුපියලට පොල්ලක් කරේ අරගෙන පාලනය කරපු හැටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපි කියලා දෙන්නම්. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ අදටත් මහජනයාගේ මහජනයට ලැබිය යුතුයි වැටුප් නොගෙන දේශපාලනය කරන ව්‍යාපාරයක්. ඒ නිසා හරේන් ප්‍රනාන්දුලාට අවශ්‍ය නම් ඒ විවාදෙට එන්න අපි ඒ සඳහා අභියෝග කරනවා පාර්ලිමේන්තුවේ සතියක් විවාද කරමු. අපි ඔප්පු කරලා පෙන්නනවා ජනතා විමුක්ති පෙරමුණ මේ රට වෙනුවෙන් කරපු දේවල් වලින් 10න් එකක්වත් අඩුම තරමේ කරන්න මේ රටේ දේශපාලන පක්ෂ මැදිහත් වෙලා නැහැ. කරපු තරමක් ජනතාව කබලෙන් ලිපට දාන එක ඇරෙන්න ජනතාවට ජීවත් වෙන්න ඕන කරන පහසුකම් හදන්න මෙයයි මැදිහත් උනේ නැහැ. ඒ නිසා මේ ජනතාවට සහන සලසන්න එහෙම නැත්නම් හිටපු පෞල් පාලන එලවන්න ආපු හවුල් පාලනය අද ජනතාවට මේ විදිහට පීඩාවට
පීඩාවට පත් කරද්දී බදු ගහලා ජොලි කරන්න සල්ලි වෙන් කරගෙන ජනතාව මත පීඩාවට පත් කරද්දී ඒට එරෙහිව පාරට එන්න ජනතා විමුක්ති වෙන කියන ක්‍රියාමාර්ගات එක්ක එකතු වෙන්න කියන ආරාධනය මේ රටේ සියලු ප්‍රගතිශීලී ජනතාවගෙන් අපි කරනවා. ලබන 26 වෙනිදා කොළඹ කොටුව අපි මේ සඳහා වෙච්ච දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. 18 වෙනිදා රට පුරා අපි අත්පත්‍රිකා බෙදා හරිනවා මේ වැඩබදු ඇතුළු මේ අසාධාරණ ලෙස ජනතාවට බරපතල මේ යෝජනා පිළිබඳව ඒ සඳහා ඔබත් එකතු වෙන්න කියන ආරාධනය අපි මේ රටේ සමස්ත ජනතාවගෙන් කරනවා. අපි 2015 අගෝස්තු මාසේ 17 වෙනිදා තිබිච්ච මහමැතිවරණ එනකොට අපි මේ රටේ ජනතාවට කිව්වා මේ දෙගොල්ලෝ පිළිබඳව. ඒ වගේම අපි මේ ආණ්ඩුව පටන් ගන්නකොට මහ බැංකු බැඳුම් කර වංචාවෙන් පටන් ගන්නකොට අපි කිව්වා ඔන්න එක්සත් ජාතික පක්ෂේ සුපුරු සතහ වැඩේට බහැලා ඉන්නේ කියලා. එතකොට අපි ජනතාවට අපි මේ ගැන කියද්දී ජනතාවත් කිව්වා මේ ආණ්ඩුව පටන් ගත්තා විතරයි විවිධ සමාජ කොටස් වලින් මේ ආණ්ඩුව බලයට ගේන්න මැදිහත් වෙච්ච සමාජ සමහර සිවිල් සංවිධාන විසින් කිව්වා මේ ආණ්ඩුව පටන් ගත්තා විතරයි රාජපක්ෂ කාලා ගිය එක තමයි මේ ඒ නිසා මේකේ සමහර ප්‍රශ්න තියෙනවා කියලා. හැබැයි අපි ඉතා පැහැදිලිව කිව්වා ඒ ඔක්කොම දැනගෙන තමයි මේ අය ආවේ. රාජපක්ෂ කොහොමද කෑවේ පෞල් පාලනය මොකද්ද කරේ කියලා දැනගෙන ආවේ. ඒතර එදා රාජපක්ෂත් එක්ක හිටපුවයි මේ ආණ්ඩුවේ තැමතිවරු. කරගත්තේ අපි නෙමෙයි. මේ ආණ්ඩුව. හවුල් ආණ්ඩුව හදලා එදා ගෙදර යවන්න ඕනේ හිරේ ඉන්න ඕනේ මිනිස්සු අද කැබිනට් මණ්ඩලයේ තියන් ඉන්නේ මේ ආණ්ඩුව. හිරේ යන්න ඕනේ මිනිස්සු පාර්ලිමේන්තුවට ගෙනාවේ මේ දෙගොල්ලෝ එකතු වෙලා. ඒ නිසා අපි ජනතාවට කරුණු කියන්න පටන් ගත්තා පහුගිය අගෝස්තු 17 වෙනිදාන් පස්සේ ඉඳන්. අපි මේ දේ කල් තියා දැකපු පක්ෂයක්. ඒ නිසා අපි කියන්නේ අපි හැමදාම ජනතාවගේ පැත්තේ හිටියා. ඒ නිසා ආණ්ඩුව හරි දෙයක් කරනවා අපි හරි දෙයට හරි කියන්න බිය වෙන්නේ නැහැ. අපි ඒ සම්බන්ධයෙන් අපිට කිසිදු හිරිකිතයක් නැහැ. හැබැයි වැරදි නම් අපි ඒ වැරදි දෙයට එරෙහිව ජනතාව විමුක්ති ලෙස ජනතාවගේ පැත්තෙන් නම් අපි සටන් කරනවා. ඒ නිසා මේ ආණ්ඩුව පෙන්වන්න හැදුවට හරි දේ කරනවා කියලා සිදුවෙමින් තියෙන සියලු දේවල් ජනතාවට අහිත කරයි නම් ඒට එරෙහිව පාරට බහින එක ජනතාවගේ අයිතියක්. ඒ නිසා ඒ ජනතාවත් එක්ක ඉදිරියෙම ඉන්න සටන් කරන ජනතාව විමුක්තිය අපි කටයුතු කරනවා. ආණ්ඩුවක් පෙරලලා යම් ජන කණ්ඩායමක් ආණ්ඩුව බලයට ගෙනාවට පස්සේ ඒ ජන කණ්ඩායම පොඩ්ඩක් කල් බලන. අපි නෙමෙයි. අපි කිව්වේ මේ ආණ්ඩුව ගෙන්න එපා කියලානේ. ඒ ජන කණ්ඩායම කල් බලනවා මේ තව ටිකක් බලමුකෝ. ඔය කිව්වට ටික දවසකින් හරියයි. හරි මොනවා හරි ඔහොම කල් බැලීමක් කරනවා. ඒ ජනතාව තුළ ඒ කල් බැලීම දැන් ඉවර වෙලා තියෙනවා. ඒ ජනතාව අතරත් ටිකක් හිතන මතන කණ්ඩායම කල් බැලීම ඉවර කරලා තියෙනවා. හැබැයි ඉවර කරලා තියෙන්නේ ඒකත් එක්තරා වංචාකාරී ස්වභාවයකට. අර මම පැහැදිලි කරේ. ඒගොල්ලෝ දැන් ආණ්ඩුව වෙනුවට ආණ්ඩුවේ තියෙන ආයතන අල්ල ගන්න හදනවා. ඒ අලියට කතරේ ගහන්න කියලා ජනතාවට කියපු සිවිල් සංවිධාන පැහැදිලිවම ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අස්සන් ගහලා මේ ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කරපු සිවිල් සංවිධාන උත්සාහ කරනවා දැන් ආණ්ඩුව පැත්තකදීදී ජනතා විරෝධය හරවන්න ආණ්ඩුවේ තියෙන ආයතනයකට දෙයකට. ඒතර දැන් ඒ කපටිකමට ඇවිල්ලා තියෙන්නේ. ඔය කපටිකමත් වැඩි දවසක් කරන්න හම්බෙන්නේ නැහැ. එතකොට අර ජනතාව එක්තරා ප්‍රමාණයකට දැන් තේරුම් ගනිමින් තිබෙනවා. ඒ තේරුම් ගත්ත ප්‍රමාණය යම්කිසි ආකාරයකට වෙනත් තැන් වලට හැරවීමට දරන උත්සාහයකුත් තියෙනවා. ඒකත් තව ටික දවසකින් ඉවර වෙනවා. එතකොට ඒ අවස්ථාව තමයි ආණ්ඩුවලට එරෙහිව ජනතාව පෙළගැහෙන ප්‍රබලම අවස්ථාව. එතකන් අරය වෙනුවට මෙයා දැන් රංජන් රාමනායක මහත්තයා ගන්නවා. රංජන් රාමනායක මහත්තයා කියනවා අපේ ආණ්ඩුවෙත් ඉන්න හොරු. දැන් එතකොට කෙනෙක් හිතනවා රංජන්ලා තව ටිකක් සටන් කරයි බලමු හදාගනි. එතකොට රංජන් ඒ කරන්නේ එයාට බාර දීලා තියෙන ඩියුටි රනිල් වික්‍රමසිංහ මහත්තයා. මොකද ඔයා පොඩ්ඩක් කෑ ගන්න අපේ ආණ්ඩුව ඇතුලේ තේම කට්ටිය ඉන්නවා කියලා. එතකොට ගැලවිලා යන්න අය තව ටිකක් බලයි. රංජන් ඇතුළු කණ්ඩායමක් දැන් ෆයිට් එකකට බහිනවද කොහෙද? ඒ චිත්‍රපටිවල මේවා එහෙම නැහැ.
ප්‍රභූවරු කියලා කියන කණ්ඩායමේ ඒගොල්ලන්ට ලැබෙන දේවල් වෙනුවෙන් ওই පාර්ලිමේන්තුවට ගේන කිසිවක් ওই පාර්ලිමේන්තුවේ පරදින්නේ නැහැ. ඒක තමයි ඇත්ත කාරණේ. ඒ කියන්නේ ඒ අයට බෙදා ගන්න පාර්ලිමේන්තුවට ගේන දේවල් පාර්ලිමේන්තුව තුලින් පරදින්නේ නැහැ. ජනතා විරෝධතාවයක් ගොඩ නැගෙනකොට අයින් කරගන්න පුළුවන් සමහර වෙලාවට. ඒක කල් ගන්න පුළුවන්. ඒ නිසා ඔය කවුරුත් ඉන්නේ දැන් ඔබ දකින්න ඇති දැන් සරත් පොන්සේක මහත්තයා වගේ කෙනෙක්. ඊට පස්සේ දැන් මේ ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත ලෙස අරගල කරනවායයි හැඟෙන විදියට කටයුතු කරන බස්නාහිර හිටපු මහ ඇමති. එයා කවුද ප්‍රසන්න. එයත් කියනවා නෑ මේවා වැඩි කරාට කමක් නෑ කියලා. ඒතකොට එයා මේ මහින්දත් එක්ක ඉන්නේ දැනුත්. ඒගොල්ලොත් කියනවා මේක වැඩි කරාට කමක් නෑ කියලා. වැඩි කරගත්තට. ඒ කියන්නේ ඔය ඉහළ තලයේ කට්ටියට වැඩි කර ගන්නවට ඒගොල්ලෝ පොදුවේ එකඟයි. කිසි විරෝධතාවයක් නෑ. ජනතා විරෝධයේ විසින් පොඩ්ඩක් ඒව එහාට මෙහාට කරගත්තොත් මිසක් එහෙම නැත්නම් ප්‍රකාශයක් දෙකක් කරොත් මිසක් පොදුවේ ගත්තොත් කැමති. ඒ නිසා අපි කවුරුත් විශ්වාස කරන්න ඕනේ මේක මේ පාර්ලිමේන්තුවේ යහපත් දේවල් වෙයි කියලා. මේ පාර්ලිමේන්තුවේ යහපත් දේවල් වෙයි කියලා හිතන එකම තමයි වැරද්ද. මේක එහෙම වෙන්න බෑ. දැන් අපිට ඔයගොල්ලන්ට මතක නම් අපි පහුගිය මැතිවරණයේදී කිව්වා ඔය හොරකම් වංචා දූෂණ සම්බන්ධයෙන් සිවිල් සංවිධානවල මහා හඬක් නගද්දී අපි ඉතා පැහැදිලිව කිව්වා හොරුන්ට විරුද්ධව හොරුන් විසින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ කියලා. ඔය වචනින්ම කිව්වා. හොරුන්ට විරුද්ධව හොරුන් විසින් පියවර ගන්නෙ නැහැ. එකෙන් අදහස් කරේ රාජපක්ෂ පාලන කාලේ හොරුන්ට එරෙහිව අලුතෙන් එන කණ්ඩායම පියවර ගන්නෙ නැහැ. මොකද ඔවුනුත් හොරු නිසා. හොරුන්ට එරෙහිව හොරුන් විසින් පියවර ගන්නෙ නැහැ. ඒ වගේම හොරුන්ට එකට බෙදා ගන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කර ගැනීම පාර්ලිමේන්තුව හරහා කරන්න ඕන නම් කොයි වෙලාවකවත් ඒක පාර්ලිමේන්තුවේ පරදින්නේ නැහැ. අපි වගේ පක්ෂයක නියෝජිතයෝ සහ තවත් කීප දෙනෙක් ඔකට විරුද්ධව පාර්ලිමේන්තුවේ කතා කරයි. ඒකත් එක්ක අපිට ජනමතයක් ගොඩනගන්න එක පාවිච්චි කරගන්න පුළුවන්. මොකද වැදගත් වෙනවා ජනමතය අවසානයේදී මේව පරාද කරන්න. ඒ නිසා ජනමතය ගොඩනැගීම වෙනුවෙන් මේ කරන වැරදි පාවිච්චි කරගන්න සීමාවේ තමයි දැනට මේවත් තියෙන්නේ. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. ඒක මේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නෙදිත් තියෙන්නේ දැන් ඕනනම් ආණ්ඩුවල ඊගාව දවසේ ගෙනල්ලා ආපහු සම්මත කරන්න පුළුවන් කට්ටිය ගෙනල්ලා. වැට් එක තියෙන්නේ පනතේ සීමාවන් පිළිබඳ ප්‍රශ්නයක්. ඒතර කලින් තිබිච්ච 115 අඩු කරා. එතකොට පනතේ තියෙන සීමාවන් සංශෝධනය කිරීම සහ වැට් පැනවීම සම්බන්ධයෙන් පනතට අදාළව තමයි ක්‍රියාමාර්ගයක් තියෙනවා නම් තියෙන්නේ. එහෙම නැත්නම් වැට් එක පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් නැහැ. පනතේ තියෙන සංශෝධනයක් අවශ්‍ය නම් තමයි ඒක එන්න ඕනේ. පරිපූර්ණක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් සම්මත වීම පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒ සම්මත කරේ යෝජනාව ආවේ පරිපූර්ණක ඇස්තමේන්තුවේ තියෙන පොදු ක්‍රියාමාර්ග ඒක විසින් ඇති කරලා තියෙන පොදුවේ සමාජය ඇති කරන බලපෑමට තමයි යෝජනාවක් ආවේ. ඒකට එරෙහිව යන්න ඕන කියලා. ඊළඟ නීතිය ගැනත් යමක් කියන්න ඕන. දැන් මේ රටේ ජනතාව හිතන් ඉන්නවා මේ නීතියෙන් ජනතාවට සාධාරණ වෙනවා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මේවා දැන් මේවා මෙහෙම වෙන්න බෑනේ මේ රටේ. ඒ නිසා නීතියෙන් සාධාරණ වෙන්නේ නැහැ. හැබැයි ඇයි අපි එහෙම නොවන තැනකට දේවල් අරගෙන යන්නේ? හොරකම් සම්බන්ධයෙන් හරි අයුක්තියට සම්බන්ධව හරි දැන් අපි හිතමුකෝ අපි FCID එකට යනවා. එහෙම නැත්නම් පොලිසියේ පැමිණිල්ලක් දානවා. එහෙම නැත්නම් මේ අල්ලස්සෝ දූෂණ කමිෂන් එකට යනවා. ඊළඟට තවත් අපි හිතමු දැන් පුවත්පත් මණ්ඩලයට යනවා. හරි පුවත්පත් මණ්ඩලයේ රජයේ ආයතන යන්නේ. ඒතර මේ රජයේ ආයතන මේ ඔක්කොම හරි මේ ආයතන වලින් ජනතාවට යුක්තිය ඉෂ්ට නොවන බව ඔප්පු කරන්න තමයි අධිකරණයට යන්න ඕන. අධිකරණයට අපි යමක් අරගෙන යන්නේ අපි අපේ අර්ථයෙන් අරගෙන යන්නේ අධිකරණයෙන් හරි නීතියෙන් හරි ඔය ආයතන පද්ධතියෙන් ජනතාවට සාධාරණ වෙයි කියලා නෙවෙයි. සාධාරණය නොවන බව ජනතාවට ඒත්තු ගැන්වීමට තමයි අපි ඒවට පැමිණිලි අරගෙන යන්නේ. ඒ නිසා ඔය ආයතන වලින් ජනතාවට කවදාකවත් සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ.
එතුමා ගියානේ මධ්‍යම රාත්‍රියේ ජනාධිපතිවරණේ ඉවර වෙනවත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බෙන්න. ඒ වෙලාවේ කතා කරගන්න තිබ්බනේ දෙකක් තුනක් තියාගන්න. ඔක්කොම අරගෙන දුන්නේ මොකටද? එහෙම නැත්නම් ගෙනිච්ච වෙන් දෙකක් තුනක් ආපහු ගන්න පුළුවන්. ඉල්ල ගන්න තියෙනවා. රජයේ දේපොළනේ. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා කියව නෙමෙයි. ඒ නිසා මේ කොහොමද අපි දන්නවා එයාට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලනය පවත්වාගෙන යන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලනය පවත්වාගෙන යන්න ඕන. ඒකට ඉඩ දෙන්න ඕන. ඒක දේශපාලන ඌමනාවක්. ඒ නිසා තමයි පහුගිය කාලේ වෙච්ච හොරකම් වංචා දූෂණ වලට එරෙහිව අග්‍රාමාත්‍යවරයාගෙන් පස්සේ එයාගේ පැත්තෙන් ක්‍රියාත්මක නොවෙන්නේ. එයා දේශපාලනිකව ජනතාව දීපු ජනතාව මත විශ්වාස කරලා වැඩ කරන පාලකයෝ නෙමෙයි මේ. ජනවරම මත විශ්වාස කරලා වැඩ කරන්නේ. දේශපාලනයේ තුලින් බලයේ ඉඳීම තමයි ඉලක්කය. ඒතර රටේ දේශපාලන තුලනේ ඔහුට වාසි වෙන්න තියාගන්න නම් ඔහු කල්පනා කරනවා කිරුල්ලපණයි උදාහරණක කිරුල්ලපණයි ගාල්ලේ මැයි දිනේ දවසේ පක්ෂ රැස්වීම් දෙකක් තිබ්බා. ඒක මැයි දින රැස්වීම් නෙමෙයි ඒකයි මම මැයි දිනේ දවසේ රැස්වීම් දෙකක් තිබ්බා කියන්නේ. මැයි දිනේ දවසේ රැස්වීම් දෙකක් තිබ්බා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමති වෙන්නේ ওই රැස්වීම් දෙක එකක් වෙනවටද දෙකට තියෙනවද? දේශපාලනය ගත්තොත්. ඔහු කැමති දෙකට නෙමෙයි ඔක තුනට තියෙනවනම්. තවත් කොහේ හරි තියෙනවනම්. එහෙනම් ඒ වෙනුවෙන් ඔහු දේශපාලනයක් කරනවා. ඒ කරන්නේ මොකද? රාජපක්ෂ කල්ලිය දේශපාලනයෙන් ඔහුගේ දේශපාලන සංස්කෘතිය සහ එය රටෙන් තුරන් කරනවා වෙනුවට එය පවත්වාගෙන යාමට අදාළ ලෙස ඔහු කටයුතු කරනවා. ඒ නිසා තමයි කිසිවක් වෙන්නේ නැත්තේ. ඒ අවශ්‍යතාවය තියෙනවා උට. මහ බැංකුව අධිපතිවරයා ක්‍රමවේදයක් නැහැ කියලා කියන්නේ කලිනුත් තිබුණා බැඳුම් කර නිකුත් කරා භාණ්ඩාකාර බිල්පත් නිකුත් කරා දිගින් දිගටම අපේ රටේ. එතකොට විවෘත වෙළඳපොලේ ටෙන්ඩර් කැඳවන්න ඕනේ. ඒ ටෙන්ඩර් වලට ප්‍රාථමික ගැනුම්කරුවන් ලෙස ලියාපදිංචි වෙච්ච ලයිසන් එක තියෙන ගැනුම්කරුවන් අවම 110කට ඉල්ලුම් කරන්න ඕනේ. ණය නිකුත් කරත්. ඒ හරහා තමයි ආණ්ඩුව ණය ගැනීම කරේ. ඒතර කලින් තිබුණා එහෙම නැතුව සමහර ඒවා හිටපු මහ බැංකුව අධිපතිවරයයි ඒ කාලේ හිටපු රාජපක්ෂ කල්ලියේ කට්ටිය එකතු වෙලා මේ ටෙන්ඩර් නොදත් දීපු දවස්වල තිබුණ හදිස්සියට ලියාපදිංචි ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ මුදල් ගත්ත ඒවා තිබුණ ණය ලෙස. දැන් කරලා තියෙනවා ටෙන්ඩර් දානවා කියලා කරනවා. හැබැයි දැන් මොකද්ද කරන්නේ? 1000ක් දාලා 10000ක් ගන්නවා. එතකොට ණය ලබා නොදෙන්න අපේක්ෂා කරන කෙනෙක් ඔබ දැක්කා පළවෙනි 1000 දාලා 10000 ගන්න යද්දි 9.5 පොලිය 12.5 දක්වා යනවා. හැම කෙනාම 110ක් ඉල්ලන්න ඕනේ. Tamanට ණය ඕනේ නැත්තම් Taman ආණ්ඩුවට ණය දෙන්න සූදානම් නැත්තම් මේ වෙලාවේ ප්‍රාථමික ගැනුම් කරුවන් කරන්නේ Taman දෙන්න පුළුවන් පොලි ප්‍රමාණය වැඩි කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා අපිට 9.5ට බෑ 11.5ට දෙන්න පුළුවන්. 12.5ට දෙන්න පුළුවන්. එතකොට අර 10000 ගන්න ගිය වෙලාවේ පොලි අනුපාතය 12.5 වුණේ ඔන්න ඔය නිසා. 40000 දාලා 80000ක් ගන්නවා. ඒතර 40000 දාලා මේක වෙනස් කරන්න නම් අපි මහ බැංකුව අධිපතිවරයාට කියන්න ඕනේ ලෝකෙත් තියෙන මෙහෙම ක්‍රම. අවශ්‍යතාවයට ණය ගන්නවා. ආණ්ඩුව ණය ගන්න අවශ්‍යතාවය ආණ්ඩුව දන්නවා. ඒ නිසා 40000ක් දාලා 80000ක් ගන්න ඕනේ නැහැ. ඒතර ආණ්ඩුව එහෙම ගන්නව නම් ගන්නත් ඕනේ. එහෙනම් ඒකට ක්‍රමවේද හදන්න ඕනේ. ඕකම නෙමෙයි. ණය 40000ක් දාලා 80000ක් ගන්න උනාට පස්සේ 40000 වැඩිම පොලි අනුපාතය තියෙනවා. මුල් 40000 වැඩිම පොලි අනුපාතයේ තියෙන අවසාන 1000 නම් ඒ 1000 තියෙන පොලි අනුපාතයට තමයි ඊටු 40000ම ගන්න ඕනේ. ඒක තමයි ක්‍රමවේදය හැදෙන්න ඕනේ. හැබැයි එහෙම නෙමෙයි කරන්නේ. 80000ම දෙන්නම් කියන පොලි අනුපාතයට ගන්නෙ. ඒ නිසා මේක හරහා සිද්ධ වෙන ජාවාරමක්. ඒ ජාවාරම තවත් ශේෂ්ත්‍ර වලට ඉදිරියට පුළුල් වීමට නියමිතයි මේ මහ බැංකුව අධිපතිවරයා ඉන්නකොට. ඒක එක පැත්තක බරක් එනවා ජනතාවට අනිත් පැත්තේ සේවකාර්ථ සාධක අරමුදලේ සේවකයන්ට ලැබෙ තියෙන පොලි අඩු වෙනවා. මේ දෙකම හානි වෙනවා. අවසානයේ මේක ගෙවන්න මිනිස්සුන්ට බදු ගන්නවා. ඒ නිසා හරිනම් ක්‍රමවේදේ විවේචන ඉතුරු වෙන්නේ නැහැ. ක්‍රමයේ වැරදි නිසා තමයි යන විදිහ වැරදි නිසා තමයි ඒක පිටිපස්සේ ජාවාරමක් සිද්ධ වෙන නිසා තමයි අපි මේ විවේචන ඉදිරිපත් කරන්නේ. එහෙම නෙවෙයි නම් අපිට කියන්න ඕනේ 40000 අවසාන 40000 ගානට තමයි ඉතුරු 40000ත් අපි ගත්තේ කියලා. ඉතුරු 1000ට. හැබැයි එහෙම කියන්නේ නැහැ.
10 දාලා 10 ගන්නකොට එහෙනම් කියන්න තිබුණා අපි 10යි දැම්මේ 9.5යි. අපි 9.5 ගානේ 10,000ක් ගන්නවා. ඊටු 9,000 ගන්නවා. එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැතුව අර මාකට් එකේ පොලි අනුපාතය වැඩි වෙන ක්‍රමයට තමයි යන්නේ. ඒ නිසා බේරීම සඳහා විවිධ දේවල් කියනවා ඇති. ඇත්ත ඒකේ බලපෑම සටර සිද්ධ වෙනකොට පොලි අනුපාත වැඩි වෙනකොට ගෙවිය යුතු ණය වලට ගෙවිය යුතු පොලි අනුපාත වැඩි වෙනවා. ඒක වැඩි වෙනකොට 100ට එකකින් වැඩි වෙනකොට අපේ පොලිය වැඩි වෙනවා බිලියන 40කින්. පොලි අනුපාතයේ 100ට එකකින් වැඩි වෙනකොට බිලියන 40කින් අපි ගෙවන දෙන පොලිය වැඩි වෙනවා. ඒ නිසා ඒක රටේ ජනතාවට බරක්. සමෘද්ධි අවුරුදු 4ක් ගෙවන සල්ලි තමයි 100ට එකකින් වැඩි වෙනකොට අපි දරන්නේ. ඒ නිසා ඒවා වෙනස් කිරීම සඳහා ක්‍රමවේද තියෙද්දී ඒවට යන්නේ නැතුව ජාවාරම්ට ඉඩ හදමින් ඒ වගේම බේරීම සඳහා මොනවා හරි කියනවා නම් ඒවා අපි කිසිසේත් පිළිගන්නේ නැහැ, බාරගන්නේ නැහැ. විශේෂ මොකුත් නැත්නම් අපි පුවත්පත් සාකච්ඡාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සහභාගී වීම පිළිබඳ ස්තුතිය පළ කරන ගමන් සංග්‍රහයක් තියෙනවා, බුක් විඳලා යන්න කියලා ආරාධනා කරනවා.